දවසේ මෙනෙහි කිරීම. ප්‍රමෝද සහෝදර සහෝදරියනි, දුම්රිය අඳුරු බිම් ගෙවල් තුලින් යන විට ඒ අඳුරට බියෙන් අපි දුම්රියෙන් එළියට පයින්නේ නැහැ. දුම්රිය බින්ගෙයින් එළියට එන විට නැවත ආලෝකය වැටෙනවා. ඒ වගේම අපේ ජීවිතවලත් අඳුරු කාල ආවිට ජීවිතෙන් සමුගන්න ක්‍රම නොසොයා ඒ අඳුරට එළිය එකතු වෙනකම් සිටීමේ ප්‍රතිඵල නොමැති බව අද පළමු කියවීමෙන් පැහැදිලි කර දෙනවා. විවිධ අර්බුද, ප්‍රශ්න, බාධක, හිරිහැර පැමිණියත් දේව වචනය සිත් සතන්වල රෝපණය වූ ආකාරයෙන් ඒ තුළින් අලුත් ආලෝකයක්, අලුත් ආගමික යථාර්ථයක් බිහි වූ ආකාරය හරිම අපූරුයි. කිතුණු ආගමික හැරවුම් ලක්ෂයක් වූ මෙම සිදුවීම් තුළින් ක්‍රිස්තුස් වහන්සේ සැමගේම එඬේරණන් බවටත් උන්වහන්සේ සැබෑම එඬේරා බවටත් වෙන අටුවා ටීකා කුමටද? Radio Veritas Asia, Sinhala Service.